සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම අදත් වෙනද වගේම සංජනාත් YouTube channel එකේ තවත් වීඩියෝ එකකට මම මේ කරන්නේ අර ඇනිමේෂන් ප්ලේලිස්ට් එකේ 12 වෙනි පාර්ට් එක. ඉතින් කලින් පාර්ට් 11 බලලා නැත්තම් ගොඩක් දුරට ඔයාලට මේ පාර්ට් එක තේරෙන්නේ නැහැ. මොකද අද අපි ටිකක් ඇඩ්වාන්ස් වෙලා ෂෝට් ෆිල්ම් එකක් ඇනිමේට් කරන විදිය ස්ටෙප් බයි ස්ටෙප් මම ඔයාලට කියලා දෙනවා. ඉතින් ඒ පාර්ට්ස් ටික බලලා නැත්තම් මේ උඩ බටන් ලින්ක් එකෙන් ඔයාලට ඒ ප්ලේලිස්ට් එකට යන්න පුළුවන්. ගිහින් ඒ පාර්ට් 11ම බලලා අද මේ වීඩියෝ එකට එන්න. එතකොට අද මේ පාර්ට් එක ගොඩක් දුරට තේරෙයි. ඒකින්ද යම් අද ගණන් පාර්ට් එක බලන්න. ඉතින් දැන් ඔන්න අපි ෂෝට් ෆිල්ම් එකක් ඇනිමේට් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ෂෝට් ෆිල්ම් එකක් ඇනිමේට් කරන්න අපිට එක ස්ටෙප් බයි ස්ටෙප් අපි ඒක මැනේජ් කරගන්න ඕනේ. ඉතින් ඒකට අපිට ස්ටෙප් කීපයක් පාස් කරන්න වෙනවා. හරි. අපි බලමු මේ මොනවාද මේ ස්ටෙප්ස් ටික කියලා. පළවෙනි එක අපිට අයිඩියා එකක් තියෙනවා. අපිට මේ කරන්න යන්නේ මොකක් ගැනද? මොන ටූල්ස් පාවිච්චි කරගෙනද කියලා අපිට හොඳ අයිඩියා එකක් තියෙන්න ඕනේ. මොකෝ එකෙන් ෂෝට් ෆිල්ම් එකක් ඇනිමේට් කරනවා නම් අනිවාර්යෙන් ඒ අයිඩියා එක අපිට තියෙන්න ඕනේ. අයිඩියා එක කියන්නේ ඔයාලා මුළු ස්ක්‍රිප්ට් එකම ඔයාගේ ඔළුවේ මවාගෙන හිම ගන්න නෙමෙයි. කියන්නේ ඔයා මේක මොකක් සම්බන්ධයෙන්ද කරන්නේ? මොකක් බලාපොරොත්තු වෙන්ද? ඒ වගේම මොකද්ද අන්තර්ගතය වෙන්න ඕනි කියන එක විතරයි ඔයාලට මේ අයිඩියා කියන මේ ස්ටෙප් එකේ ඔයාලට තියෙන්න ඕනේ. ඊළඟ එක තමයි ස්ක්‍රිප්ට්. දැන් තමයි අපි ස්ක්‍රිප්ට් එකට එන්නේ. ස්ක්‍රිප්ට් කියන්නේ සම්පූර්ණයෙන්ම අපේ කතාව පළවෙනි සීන් එකේ ඉඳන් අන්තිම සීන් එක වෙනකම් වෙන්න ඕනේ දේවල් ටික තමයි ස්ක්‍රිප්ට් එක කියන්නේ. ඉතින් මේ ස්ක්‍රිප්ට් එක හදාගන්න දැන් වෙනකොට ගොඩක් ලේසි. ඔයාගේ අයිඩියා එක දාලා ChatGPT වගේ AI එකකින් එහෙම නැත්නම් ඕනම AI chatbot එකකින් අපිට ලස්සන ස්ක්‍රිප්ට් එකක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට දැන්ටමත් තියනවා නම් ඔළුවේ එහෙම අයිඩියා එකක් වගේම ස්ක්‍රිප්ට් එකක්. ඔයාලට පුළුවන් ඒ ස්ක්‍රිප්ට් එකට හරියන්න පොඩ්ඩක් වැඩි දියුණු කරගන්න ChatGPT එක ගන්න. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම ඔයාලා කැමති විදියට තියනවා නම් වෙනස් කරගන්න ඕනේ නැහැ. ඔක්කොම තියනවා කියලා හිතනවා නම් ඔයාලට මේ ස්ක්‍රිප්ට් කියන ස්ටෙප් එක ඔයාලා ගොඩක් දුරට පාස් වෙලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් ChatGPT වගේ AI යූස් කරගෙන ඒ ස්ක්‍රිප්ට් කියන ස්ටෙප් එකත් පාස් වෙලා ඊළඟ ස්ටෙප් එකට යන්න. ඊළඟ එක තමයි පාස්. අයිඩියා එකයි ස්ක්‍රිප්ට් එකයි කියන්නේ ෂෝට් ෆිල්ම් එක පටන් ගන්න ඕන දේවල්. හැබැයි පාර්ට්ස් කියන්නේ මේ කරන්න ඕන ඇනිමේෂන්, ඒ වගේම අපිට මේකට ගන්න ඕන වොයිසස්, ඒ වගේම මියුසික් වගේ දේවල් අපි මේකට ගන්න ඕනේ. උදාහරණයක් වශයෙන් මම ඇනිමේට් කරපු ෂෝට් ෆිල්ම් එකක් තියෙනවා. ඒ ෂෝට් ෆිල්ම් එකෙන් මම කරේ පරිසරය. කියන්නේ පරිසරයේ සුරකීම පිළිබඳ දෙයක් තමයි මම මේ ෂෝට් ෆිල්ම් එකේ කරේ. ඒකෙදි මම ඇනිමේෂන් ගොඩක් කළා. සීන් 8ක් විතර මට මතක නැහැ හරි ගාන. කොහමද සීන් ගොඩක් තිබ්බා. ඒ සීන් ටික එකතු කරලා මම මේකට හරියන්නේ වොයිසස් ටිකක් ගත්තා. මට තිබ්බේ නැරේටර් වොයිස්. ඒ කියන්නේ නැරේටර් කෙනෙක් විතරයි මේක කියන්නේ. වෙන කිසිම කැරක්ටරයක් මේකෙදි කතා කරන්නේ නැහැ. නැරේටර් විතරයි මේකෙදි කතා කරන්නේ. ඉතින් ඒ වොයිසස් ටිකයි ඇනිමේෂන් එකයි මියුසික් එකයි මම ඩවුන්ලෝඩ් කරගෙන වීඩියෝ ටිකක් විදියට මම තියාගෙන තියෙනවා. එතනින් පස්සේ තමයි මම ඊළඟ ස්ටෙප් එකට යන්නේ. බලමු දැන් ඊළඟ ස්ටෙප් එක මොකක්ද කියලා. ඊළඟ ස්ටෙප් එක තමයි වීඩියෝ එඩිටින්. ඉතින් අපි ඇනිමේෂන් එකත් කරලා ඉවරයි. වොයිසස් ටිකත් අරන් ඉවරයි. මියුසික් එකත් අරන් ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ ටික එකම වීඩියෝ එකට හදන්න. ඒකට අපිට වීඩියෝ එඩිටින් කරන්න. වීඩියෝ එඩිටින් සම්බන්ධයෙන් නම් මම හිතන්නේ ගොඩක් අය දන්නවා ඇති. ඉතින් මේ වීඩියෝ එඩිටින් කරන්න අපිට softwares කීපයක් තියෙනවා. CapCut පුළුවන්. After Effects පුළුවන්. Wondershare Filmora පුළුවන්. ඒ වගේ ගොඩක් තියෙනවා ඉතින්. අපිට ඕන එකක් පාවිච්චි කරලා මේ වීඩියෝ එඩිටින් කියන ලෙවල් එක පාස් වෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපිට මේ අන්තිම ස්ටෙප් එකට යන්නේ. අන්තිම ස්ටෙප් එක තමයි රීචෙක්. ඔයාලා කොච්චර හොඳට හදුවොත්, ඔයාලා කොච්චර අවධානයෙන් හදුවොත්, ඔයාලා මොකක් හරි හෝ වැරදීමක් මේ ෂෝට් ෆිල්ම් එකේ තියන්න පුළුවන්. මොකද උදාහරණයක් වශයෙන් මම මේ කරපු පරිසරය සම්බන්ධ ෂෝට් ෆිල්ම් එකේදී 5 පාරක් මම මේක රීචෙක් කරලා 5 පාරක් විතර මම ආය හැදුවා. ඒ තරම් වැරදි තිබ්බයි. කියන්නේ කොච්චර හොඳට හැදුවත් අපිට කොතනම හෝ වැරදෙන්න පුළුවන්. ඉතින් මේ රීචෙක් කියන ලෙවල් එක ගොඩක් හොඳට පාස් වෙන්න ඕනේ. එතකොට තමයි අපිට ගොඩක් සාර්ථක, ගොඩක් ලස්සන, ගොඩක් ඉෆෙක්ටිව් ෂෝට් ෆිල්ම් එක අපිට හදාගන්න පුළුවන් වෙන්නේ.
ඉතින් මේ පේනවා හැටියට ඔයා මේ තියෙන මම හදාගත්ත ස්ක්‍රිප්ට් එක. හැබැයි මං අර කිව්ව මං හදපු ෂෝට් ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක නෙමෙයි මේක වෙනස් ස්ක්‍රිප්ට් එකක්. මම මේක බෝන්ස් ඕන් නෑ නෝ බෝන්ස් කියලා මොකද ගොඩක් අය ටිකක් බෝන්ස් සමහර වෙන්නේ දැන් ඉන්නේ ඇනිමේටර්ස්ලට ඒකින්ද මම මේක බෝන්ස් නැති ඇනිමේෂන් ෂෝට් ෆිල්ම් එකක් විදියට මම මේක නම් කරනවා. The Bouncing Ball Adventure කියලා තමයි ChatGPT මේක නම් කරලා තියෙන්නේ. ඊට පස්සේ scene 1 එකේ the drop වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදියට ඒක වෙන්න ඕන දේවල් ටික මේකේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම scenes පහක පොඩි ඇනිමේෂන් ෂෝට් ෆිල්ම් එකක් තමයි මේ කියන්නේ. හැබැයි මම මේක ඇනිමේට් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මම දැනටම ඇනිමේෂන් ටිකක් කරලා තියෙන්නේ අරකේ. මම කලින් ෂෝට් ෆිල්ම් එකේ. ඉතින් මට එකෙන් පුළුවන් ඔයාලට කියලා දෙන්න කොහොමද ඒක පාවිච්චි කරන්න කියලා. හරි දැන් අපි යමු වොයිසස් ටික හොයාගන්න. වොයිසස් ටික හොයාගන්න නම් ඔයාලට යන්න ඕනේ මෙන්න මම මේ කියන software company එකට 11 labs free text to speech AI voice generator එකක්. ඉතින් මේකෙදි අපිට පුළුවන් ලස්සන AI voices හදාගන්න. ඉතින් අපි මේක sign up වෙලා කරන්න ඕන එකක්. ඉතින් ඔයාලා කැමති නම් sign up වෙන්න. මට sign up වෙන්න බැරි වෙලා තියෙන්නේ. අපි මොකක් හරි අපි ඒකට කැමති voice එකක් තෝරන්න ඕනේ. කැමති කියන්නේ animation එකට අදාළ voice එකක්. කියන්නේ ඔයාගේ funny මොකක් හරි එහෙම animation එකක් නම් ඔයාලා funny voice එකක් දාන්න. ඒක නැත්නම් ඔයාගේ යන්නේ serious එකක් නම් ඔයා ඒ වගේ voice එකක් තෝරලා බේර ගන්න. ඉතින් ඔයාලා මේකට එක voice try කරන්න යනවා. හැබැයි මේ දේ මතක තියාගන්න ඔයාගේ තියෙන්නේ narrator කෙනෙක්ද මේක මේ ෂෝට් ෆිල්ම් එක describe කරන්නේ. එහෙමනම් ඔයා ඔක්කොම ටික එකම voice එකකින් එකම විදියට තියෙන්න ඕනි කියලා මතක තියාගන්න ඕනේ. මොකද එහෙම නැත්තම් සාමාන්‍යයේදී මොකක් හරි දන්නවනේ කතාවක් කියනවා වුණත් දෙන්නෙක් විතර කියන්නේ නැහැ. එහෙම කියන්නේ දෙන්නෙක්ගේ දෙබසක් තියෙනවා නම් ඒකට වෙන කට්ටිය ගෙන. හැබැයි මම කරපු එකේ දෙබස් නැහැ. ඒකේ තියෙන නැරේටර්ස් කෙනෙක් විතරයි. ඉතින් මට පුළුවන් ඒකින්ද එකම වොයිස් එකකින් මේ හැමදේම කරගන්න. ඔයාලා ඒක පොඩ්ඩක් බලලා කරන්න ඕනේ. හරි. දැන් මම හදලා තියෙන්නේ මගේ ෂෝට් ෆිල්ම් එකේ ඇනිමේෂන්ස් ඒ වගේම තව දේවල් ටිකක් මම මේකෙදි හදලා තියෙනවා. ඉතින් මේ පෙන් එකේ තමයි මම අර හදපු ෂෝට් ෆිල්ම් එකේ ෆුල් වීඩියෝ එක දාලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ ෆුල් වීඩියෝ එක. විනාඩි 4ක් විතර දිග ෂෝට් ෆිල්ම් එකක් තමයි. Without it, there is no life. The earth gives us everything it's done. හරි විදියට මම අරන් තියෙනවා. එකම voice එකෙන් තමයි අරන් තියෙන්නේ. ඒ වගේම හරි විදියට ඇනිමේෂන් එක කරලා තියෙනවා. එඩිටර් මම කරලා තියෙනවා. ඉතින් අපි වීඩියෝ එඩිට් එක ගැන මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක මෙච්චර දුරක් බැලුවා කියන්නේ ඔයා මේ වීඩියෝ එකට කැමති. ඒකින්ද ලයික් බටන් එක ප්‍රෙස් කරලා මට ඒ ගැන කියන්න. ඒ වගේම ඔයා දන්න කෙනෙක් නෑදෑයන්ට එහෙම නැත්නම් යාළුවෝ ඉන්නවනම් එයාලටත් මේ වීඩියෝ ෂෙයා කරන්න මතක කරන්න එපා. එතකොට එයාලත් දැනගන්න, ඔයත් දැනගන්න. ඉතින් මේක තමයි අද වීඩියෝගේ අවසානයේ. ඔයා වීඩියෝගේ අවසන් වෙනකොට ඉඳලා ඔයා තාමත් subscribe කරලා නැත්නම් අපේ channel එක දැම්මම subscribe කරලා subscribe කරලා ඊළඟ වීඩියෝ එක එනකොට notification එක press කරලා ඊළඟ වීඩියෝ එකට එකතු වෙන්න. එතකොට ඔයාලට ගොඩක් ඊළඟ වීඩියෝ එකට ලේසි වෙයි. හරි. ඉතින් මේක තමයි අද ටියුටෝරියල් එකේ අවසානයේ. අතර මං ගිහින් එන්නම්. හැමෝටම goodbye.